තරහා වෙලා ඉන්න කෙනෙක්ගේ හිත ආයෙත් දිනාගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ක්‍රම 10ක්. පළවෙනි ක්‍රමය ඊගෝ එක පැත්තකින් තැබීම. වැරද්ද කාගෙද කියා හොයමින් තර්ක කරනවා වෙනුවට සබඳතාවයේ වටිනාකම ගැන සිතා තමන්ගේ ආඩම්බරයේ බිඳ දමා මුලින්ම කතා කරන්න. දෙවැනි ක්‍රමය මම වැරදි කියා කෙලින්ම පිළිගැනීම. තමන් අතින් වුණු වැරද්ද වටින් ගොඩින් කරුණු නොකියා අවංකවම පිළිගෙන සමාව ඉල්ලීම අනික් කෙනාගේ කෝපය ක්ෂණිකව නිවා දමයි. තුන්වෙනි ක්‍රමය නිදහසේ අහන් සිටීම නැත්තම් ඇක්ටිව් ලිස්නිං. ඔවුන් තමන්ගේ හිතේ තියෙන කේන්තිය හෝ දුක පිට කරද්දි මැදින් පැන උත්තර නොදී ඔවුන් කියන දේට අවංකවම සවන් දෙන්න. හතරවනි ක්‍රමය ස්පේස් ලබා දීම. තරහා වුණු සැනින් මැසේජ් වැල් පිටින් දමමින් පස්සෙන් පන්නනවා වෙනුවට ඔවුන්ගේ මනස නිවී යාමට පැය කිහිපයක හෝ දවසක නිදහසක් ලබා දෙන්න. පස්වෙනි ක්‍රමය ඩබල් ටෙක්ස්ටිං වලින් වැළකීම. පිළිතුරක් නැතිව එක දිගට මැසේජ් කිරීමෙන් ඔවුන් තවදුරටත් මගහැරීමට ඉඩ ඇති නිසා එක ආදරණීය මැසේජ් එකක් දමා ඔවුන්ගේ පිළිතුරක් ලැබෙනතුරු ඉවසන්න. හයවෙනි ක්‍රමය පැරණි වැරදි ඇදලා නොගැනීම. වර්තමාන ප්‍රශ්නය ගැන පමණක් කතා කරන්න. ඔයා කලිනුත් මෙහිම කලානේ කියමින් අතීතයේ වුණු වැරදි මතක් කිරීමෙන් ප්‍රශ්නය තවත් දරුණු වී. හත්වෙනි ක්‍රමය පුංචි සර්ප්‍රයිස් එකක් දීම. ඔවුන් කැමතිම කෑමක්, චොක්ලට් එකක් හෝ පුංචි තෑග්ගක් කිසිවක් නොකියා ඔවුන් වෙත යැවීමෙන් ඔවුන්ගේ හිත ඇතුලින් ආදරය අලුත් වී. අටවෙනි ක්‍රමය මට ඔයාව තීරෙනවා යන්න හැඟවීම. ඔවුන් පසුවන මානසිකත්වය සහ ඔවුන්ට දැනෙන පීඩනය ඔයාට හොඳින්ම තීරෙන බව වචනයෙන් මෙන්ම හැසිරීමෙන්ද ඔවුන්ට දැනෙන්න හරින්න. නවවෙනි ක්‍රමය අතීත සුන්දර මතකයක් මතක් කිරීම. දෙදෙනා එකට සතුටින් ගත කරපු කාලයක පින්තූරයක් හෝ මතකයක් ආදරයෙන් මතක් කර දීමින් ඔවුන්ගේ යටිසිතේ තියෙන කෝපය ක්ෂණිකව දිය වී යයි. දසවෙනි ක්‍රමය වැළඳ ගැනීමක හෝ ස්පර්ශයක ඇති බලය. ඔයා ළඟ ඉන්න වෙලාවක නම් කිසිදු තර්කයකින් තොරව ඔවුන්ගේ අතක් තදින් අල්ලා ගැනීම හෝ තදින් වැළඳ ගැනීම මුළු කෝපයම නිවා දමන්නට සමත් වේ.